හැමෝටම අද කතා කරන්න යන්නේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල කවද්ද දෙන්නේ අප්‍රේල් මාසේ එනවා කියලා තියෙනවා. ඉතින් ඔයාලට අද දැනගන්න පුළුවන් අප්‍රේල් මාසේ කවද්ද දෙන්නේ කියලා ඔයාලට අද මගෙන් දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් හරිතොරතුරු හරියටම නිවැරදිව දැනගන්න පුළුවන් වෙන මගේ channel එකේ. ඉතින් තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ display එකේ පේන විදිහට ඔයාලට හරියටම channel එක subscribe කරගන්න පුළුවන්. එහෙම වුණොත් හරිතොරතුරු හරියටම ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිඵල ආපු ගමන් ටක් ගාලා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් මම මෙන්න විදිහට ආවා කියලා ඊට පස්සේ ඔයාලට කියලා බලන්න පුළුවන්. ඉතා ඉක්මනින්ම අරගෙන එනවා. ඉතින් මේ විදිහට subscribe කරලා තියන්න අමතක කරන්න එපා. මෙන්න මේ ඩිස්ප්ලේ එකේ පේන විදිහට. හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊතලෙන් පෙන්න තැනින් ඔයාලට touch කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන subscribe කියලා තියෙනවා. එතනින් ඔයාලට touch කරගන්න ඊතලෙමුත් පෙන්නවා. එතන bell icon එක ගාවින් ආපහු touch කරගන්න. ඊට පස්සේ මෙතන ඊතලෙන් පෙන්න ඔයාලට all කියලා තියෙන එතනින්මුත් touch කරගන්න. ඊට පස්සේ හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන්. ඔය විදිහට මගේ channel එකට එකතු වෙන්න පුළුවන් ඔයාලා හැමෝටම. ඉතින් ඒ වගේ නොදන්නවට මම share කරන්න. ඉතින් අපි බලමු අප්‍රේල් මාසේ උසස් පෙළ ප්‍රතිඵල කවද්ද එන්නේ කියලා. ඉතින් අප්‍රේල් මාසේ ඒ වගේම අවුරුද්දට කලින් දෙන්න මේ විදිහට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි දැනටමත් වැඩ කටයුතු සියල්ලම ඉවර කරලා තමයි තියෙනවා කියන්නේ. මේ විදිහට බොහෝ දුරට ගොඩක් ඉවරයිලු. ඊට පස්සේ ඔයාලට අප්‍රේල් මාසයට කලින්, ඒ කියන්නේ අප්‍රේල් මාසේ අවුරුද්දට කලින් තමයි මේ ප්‍රතිඵල දෙන්න නිකුත් කරන්න ගොහෝ දුරට බලනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට 8, 9, 10 වගේ දවස්වල ඔයාලට ප්‍රතිඵල බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ දවස්වල ඔයාලා බලන්න ඊට කලින් මාකර අප්ඩේට් නැති වුණොත් අරගෙන එන්නම් මගේ channel එකෙන්. දැනට ඔන්න ඔය දවස් ටික ඔයාලා මතක තියාගන්න. එන්නේ ඔය දවස් ටික බලාගෙන ඉන්න ඔය දවස් ටිකේ එන්න පුළුවන් හැකියාවක් තියෙනවා ගොඩක් බොහෝ දුරට. ඉතින් එහෙනම් තවත් යාළුවන්ට බලන්න share කරන්න. අලුත් යාළුවන්ට ඒ වගේම තවත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියන්න. ඔයාලුත් යාළුවෙක් නම් ඉතින් අපේ channel එකට. ඉතින් එහෙනම් තවත් මේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.